Can I have your token, please? Yes. Your question is, how has social media helped you and why? Thank you for the question. Social media is a huge platform where we can express ourselves, our beauty, our work, whether it be a job or our work. So I have been helped so many ways by expressing. I can express my thoughts, my feelings, my talents all over social media to get the social recognition of people all over the world. Thank you. Thank you very much for your lovely answer. ප්‍රශ්නය ලෝකේ ඕනම කෙනෙකු හමු වීමට ඔබට අවස්ථාව ලැබුණොත් ඔබ කාවද මුණ ගැසෙන්නේ ඒ ඇයි? ලෝකේ ඕනම කෙනෙක් මොනකසෙන හම්බ වුණොත් මම හම්බ වෙන්නේ මුලින්ම මගේ අප්පච්චිව. මොකද මගේ අප්පච්චි මට නැති වුණේ මට අවුරුදු 2ේදී. අම්මි අප්පච්චි සෙපරේට් වෙලා ඉන්නේ. එතකොට අම්මි තමයි මම හදාගත්තේ. මොකද මම යව හම්බ වෙන්නේ වෙන දෙයක් හිතා නෙවෙයි. මගේ වැරද්දක් නැතුව ඇයි මාව දාලා ගියේ කියලා අහන්න. මම මෙතනට ආවේ මගේ ස්ටේටස් එක හදාගන්න. මම ස්ටේටස් එක හදාගන්නේ මොකද මට ඕනේ අපේ ලංකාවේ ඒ වගේ ඉන්න ළමයින්ට උදව් කරන්න. මම කරන්නේ සයිකල්. ඔබේ කාලය අවසන් වෙනවා. ඔබට ලැබෙන ප්‍රශ්නය ඔබ ගැන වඩාත්ම ආඩම්බර වෙන්නේ ඇයි? සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. මම ගැන ආඩම්බර වෙන්නේ නම්‍යශීලී බව, කරුණාවන්ත බව වගේ ගුණාංග මා සතුව තියෙන නිසා. මිනිසෙක් වුණාම සියලු ගුණාංග අප සතුව තිබිය යුතුයි. එය මතු පිටින් වෙන්ම අතුලාන්තයේ දක්වාද මම හිතනවා ඒ සියලු ගුණාංග මා සතුව ඇති බැරි එලෙස වෙනවා. ඔබ සුදී Your question is, why should you be the next crown holder? Good evening, everyone. As you can see, the reason I stand here because of my confidence. As you can see, regarding the all contestants, I'm in less height. But I want to show everyone the crown is not just about beauty, height. It's about compassion, how we work with others and how we treat others. So I want to empower all the women who is just same as my height and win the world with a brain and beauty. Thank you. Thank you very much for your lovely answer. Your question is, what is the biggest issue facing you? Good evening. Thank you for this question. As a youth woman, I have faced a lot of problems. But most importantly, I have faced the problem because of my skin color. So, I want to show all my fellow young women about that brown skin tone is a natural beauty and it helps my research. And I want to show them to be in discipline and to be very independent and confident about yourself and the priorities. Thank you. Okay, next. සැබෑ සුන්දරත්වය ඔබ කොහොමද සැබෑ සුන්දරත්වය අදහස් කරන්නේ මොන විදිහටද? සන්ධ්‍යාවක් හැමෝටම සුන්දරත්වය කියන්නේ හැමෝටම ආවේනික දෙයක්. ඒක එකිනෙකාට වෙනස්. මගේ රූපෙන් මගේ විදිහ. එතකොට අනිත් අයට ආවේනික ලස්සන ඇත්තටම තියෙනවා. සුන්දරත්වය කියන්නේ එකිනෙකාට වෙනස් දෙයක්. මම ඒක තමයි බලන්නේ. ඇත්තටම ඔබ එය නිර්වචනය කරන්නේ කෙසේද? සාර්ථකත්වය කියන දේ කොහොමද ඔබ නිර්වචනය කරන්නේ? ඔබ පැහැදිලි කරන්නේ. Thank you for the question. සාර්ථකත්වය කියන්නේ තමන් මහන්සි වෙලා දෙයක් උනන්දුවෙන් තමන් ආස දෙයක් කරනවා කියන එක තමයි සාර්ථකත්වය කියලා මම දකින්නේ. ඕනම කෙනෙක්ට එක එක ඩ්‍රීම්ස් තියෙන්න පුළුවන්. ඒකෙන් මහන්සි වෙලා තමන් කැප වෙලා කරන දේ තමයි මම සාර්ථකත්වයේ විදිහට දකින්නේ. Thank you. හොඳයි බොහොම ස්තුතියි තරංගක. Right. ඔන්න ඔබට ලැබෙන ප්‍රශ්නය. රූපලාවන්‍ය තරංගයක ඇති ලොකුම වාසිය කුමක්ද? ඔබ හිතන විදිහට.
හැමෝටම සුබ සන්ධ්‍යාවක්. රූපලාවන්‍ය තරගයක් කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් රූපලාවන්‍ය කියලා කියන්නේ ඇත්තටම බියුටි පැලන්ට් එකක්. එතකොට ඒක ගත්තාම අපේ සුන්දරත්වය, ඒ වගේම මිනිස්යාගේ තියෙන ගති ලක්ෂණ, ඒ වගේම අපි හැසිරෙන විදිය, කතා කරන විදිය, ඒ හැමදේම ඒකට අයිති. එතකොට මම සුන්දරත්වය කියලා දකින්නේ, රූපලාවන්‍ය සුන්දරත්වය කියලා මම දකින්නේ අනේදේ. Thank you. The question for you is, how will you use your voice for the greater good of the society? Good evening, everyone. Thank you for that question. I will use my talents and skills to showcase and empower the women in Sri Lanka and globally. In terms of skills and talents, you need to work hard. Not just you have it, but you need to work hard for you to polish them and be an icon. So that's my answer. Thank you. Thank you for your ඔබේ ප්‍රශ්නේ ලැස්තිනේ? සුන්දරත්වය හෝ මොළය? සුන්දරත්වය හෝ මොළය? ඔබ තෝරාගන්නේ කුමක්ද? ඒ ඇයි? ස්තුතියි ප්‍රශ්නයට. මම තෝරගන්නේ මොළය. මොකද කිව්වොතින් එහෙම අපි සුන්දරත්වය කියන දේ හැමෝටම පොදු දෙයක්. මම දන්න විදිහ මම හිතන විදිහට සුන්දරත්වය හැමෝටම පොදුයි. කළු සුදු ඒක හැමෝටම පොදුයි. මොළය කියන දේ තිබ්බොතින් සුන්දරත්වය කියන දේ කොතනදිවත් අවශ්‍ය නැති දෙයක්. මොළය තිබ්බොතින් අපිට ඕනම තැනකට ඕනම විදිහකට ෆේස් කරන්න පුළුවන්. මම හිතනවා මොළය තමයි අපිට අත්‍යවශ්‍යම දේ. ස්තුතියි. කිකන් ඔබට ලැබෙන ප්‍රශ්නය. ඔබේ ජීවිතයේ නරකම කාලය තුල ඔබ ධනාත්මකව සිටින්නේ කෙසේද? සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. ජීවිතේ හැමෝටම ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට ධනාත්මකව මුහුණ දෙන්න. ඒකට ඒකෙදි ඒ දේවල් ඔළුවේ තියාගෙන ඉන්න. මොකද අපි ඉදිරිය ගැන හිතලා තමයි වැඩ කටයුතු සිදු කරන්න ඕනේ. එතකොට පස්සේ වුණ දේවල් ඉදිරියට හදාගෙන ඒ තුලින් ජීවිතය ජය ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක ධනාත්මක ස්තුතියි. හොඳයි ඊළඟට ඔබට මේ කිරුළ හිමි වුණොත් ඔබ වඩාත් අවධානය යොමු කරන්නේ කුමක් කිරීම සඳහාද? Good evening. Thank you for the question. මට මේ කිරුළ හිමි වුණොත් මම කරන්නේ ඉස්සෙල්ලාම ફોකස් කරනවා මගේ ඩ්‍රීම් එකට. ඒ කියන්නේ මම මේ කිරුළ පොඩි කාලේ ඉඳලා ලොකු ආසාවක් තිබ්බා මට මේ වගේ ප්ලැට්ෆෝම් එක පර්ෆෝම් කරන්න. ඉතින් මගේ හිතේ තමයි තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා වින් කරන්න. Thank you. හොඳයි QN